හායි කොහොමද ඔයාලත් නිවසීලන්ඩ් වලට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාලටත් JP කෙනෙක්ගේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෙක් විස්කෝලෙකට දානකොට මොකක් හරි ලීගල් ඩොකියුමන්ට් එකක් සර්ටිෆයි කරගන්න මේ JP කෙනෙක්ව ලංකාවේ වගේම ඕන කරනවා. ඉතින් මම අද කියන්න ආවේ මේ JP කෙනෙක්ව අපි කොහොමද හොයාගන්නේ කියලා. ගොඩක් වෙලාවට JPලා ඔයාලාවට තියෙන ලයිබ්‍රරීස් වලට එනවා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්. Google එකේ සර්ච් කරලාත් බලන්න පුළුවන්. මොන ඔයගලන්ගේ ඒරියා එක දාලා ඔයාලට ළඟම ඉන්න JP කොහෙටද එන්නේ කියලා. එතකොට ඔයාලට වෙලාවත් එතනින්ම බලා ගන්න පුළුවන් මේ Google එකේ සර්ච් කරාම. ඉතින් මට කියන්න ඕනුනේ අපි ඉන්නේ ඕමිස්ටන් ටවුන් සෙන්ටර් එකට ළඟ. අපිට ඕමිස්ටන් ටවුන් සෙන්ටර් එකට සතියට දවස් දෙකක් JPලා එනවා. අඩුම 3 දිනක්වත් එනවා එතනට. ඉතින් යාලා ඉන්නේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේ 6 ඉඳන් 7 වෙනකන් ඉන්නවා. ඉතින් අපි අපේ සර්විස් එක අපේ මොකක් හරි සර්ටිෆයි කරගන්න තියෙනවා නම් අනිවාර්යෙන් එයාලා 6ට එනවා නම් 6ට කලින් ගිහින් queue එකේ ඉඳලා වැඩේ කරගන්න වෙනවා. මොකද එයාලා 6 ඉඳන් 7 වෙනකන් කිව්වොත් 7 වෙනකොට ඩෝ එක ක්ලෝස් කරනවා. එතකොට අපිට වෙන්නේ කොච්චර queue එකේ හිටියත් 7ට ක්ලෝස් කරොත් ආයෙමත් හැරිලා එන්න. ඉතින් ඔයාලා යනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩොකියුමන්ට් එකට අවශ්‍ය කරන සපෝටින් ඩොකියුමන්ට්ස් අරගෙන යන්න. පාස්පෝර්ට් අරගෙන යන්න. එයාලා ඒ ඩොකියුමන්ට් චෙක් කරලා තමයි සර්ටිෆයි කරන්නේ. ඉතින් මේ සර්විස් එක ෆ්‍රී තමයි කරන්නේ JP ලගේ සර්විස් එක. ඔයාලටත් පුළුවන් ළඟම තියෙන ලයිබ්‍රරීස් චෙක් කරලා බලන්න. ඒ වගේම ටවුන් සෙන්ටර් එකක් වගේ තියෙනවා නම් ඒත් චෙක් කරලා බලන්න. ඒ වගේ තැන්වලට අනිවාර්යයෙන්ම මේ ෆ්‍රී සර්විස් එක දෙන්න JPලා එනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ෂෙයා කරේ. තව කෙනෙක්ට ඒක උදව්වක් වෙයි කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න.